Don't forget to click the notification bell and subscribe to Laddie S Driving for more amazing content. Hi guys, කොහොමද? අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ BMW family එකේ ඉන්න ලක්ෂරිම කාර් එක. BMW 740 LE. BMW 740 කාර් එක ගැන අපි කතා කරොත් මේක BMW lineup එකේ එන flagship full size luxury sedan type කාර් එකක්. මේක ඇත්තටම පෙනුම ගත්තොත් ගොඩක් වෙලාවට 5 series එකට සමානයි. ඒ වුණාට 5 series එකට වැඩිය high luxury පෙනුමක් look එකක් මේකේ තියෙනවා. කාර් එකේ දිග වැඩි, කාර් එකේ පළල වැඩි. ඒ වගේම තමයි මේක long wheel base model එකක්. ඔයාලා දන්නවා BMW කාර් එකක් ගොඩක් වෙලාවට අයිඩෙන්ටිෆයි කරගන්නේ මෙන්න මේ ෂෙල් එකේ. කිඩ්නි ෂෙල් එක කියලා තමයි අපි මේකට කියන්නේ. මේක BMW cars වලට එන යුනික් ෂෙල් එකක්. එතකොට මේ වෙහිකල් එකේ මේකේ තියෙන ඇක්ටිව් කිඩ්නි ග්‍රිල් අවශ්‍ය වෙලාවට විතරයි මේ ග්‍රිල්ස් ඕපන් වෙන්නේ. ඒක නිසා මේකෙන් ඇරෝඩයිනමික් ඉම්ප්‍රූව් වෙනවා. අනිත් කාර් වල තියෙනා වගේම බේසික් ඔප්ෂන් එකක් හෙඩ්ලයිට් වොෂර්ස් වගේ දේවල් මේ කාර් එකෙත් ඒ විදිහටම තියෙනවා. කාර් එකේ ඉස්සරහින් අපි බැලුවොත් අපිට පේන්නේ ඒ දේවල් ටික. අපි දැන් බලමු කාර් එකේ පිටිපස්සට ගිහිල්ලා කොහොමද කාර් එක අපිට බලා ගන්න පුළුවන් කියලා. අපිට ඉස්සෙල්ලාම බලද්දී පේන දෙයක් තමයි මේ කාර් එකේ ටේල් ලයිට් දෙක කනෙක්ට් කරන මෙන්න මේ ක්‍රෝම් බාර් එක. මේක වෙන BMW අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේක නිසා ලොකු ලුක් එකක් ඇවිත් තියෙන කාර් එකට ලක්ෂර ලුක් එකක් මෙන්න මේ ක්‍රෝම් බාර් එක නිසා. ඒ වගේම මේක ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් කාර් එකක්. ඒක නිසා තමයි මේ 740 එකට පස්සේ මේ විදිහට LE කියලා දාලා තියෙන්නේ. අපි මේකේ ටයර් සයිස් එක ගත්තොත් අඟල් 20ක ලොකු ටයර් එකක් මේකට දාලා තියෙනවා. අපි මේකේ බූට් කැපැසිටි එක ගැන කතා කරමු. කතා කරන්න කලින් මම දෙයක් පෙන්නන්නම්. මම හරි කැමති ඔප්ෂන් එකක් තමයි කකුල මේ විදිහට යටින් ස්ලයිඩ් කරාම මේක ඕපන් වෙනවා. මේ විදිහට ඇත්තට මේක බූට් කැපැසිටි එක ලීටර් 420ක් කියලා තමයි කියන්නේ. මේක ඒ විදිහට ඕපන් කරනවා වගේම අපිට මේක වහන්න ඕන වුණාම මේ විදිහට මේ බටන් එක ප්‍රෙස් කරලා බූට් එක වහන්න පුළුවන්. මේක ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් කාර් එකක්. charging point එක අපිට මෙතන තියෙනවා. කාර් එක ඇතුළට යවම ඇත්තටම ගොඩක් කම්ෆර්ටබල්. ඔයාලට කියන්න ඕනේ නැහැ. දැක්කම තේරෙනවා. ඒ වගේම තමයි කාර් එකේ අපි ඉන්ටීරියර් ඩිසයින් එක ගැන බැලුවොත් මේක වුඩන් ඒ වගේම මෙටල් වගේ හයි ක්වොලිටි මැටීරියල්ස් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. වාහනේ ෆිනිෂින් එක ගොඩක් ක්වොලිටි විදිහට පේන්න තමයි ඒ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු වෙහිකල් එකේ සන්රූෆ් එක කොහොමද ඕපන් කරන්නේ කියලා. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම ඉස්සරහා සන්රූෆ් එක අපිට ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම වාහනේ පිටිපස්ස සන්රූෆ් එක අපි වාහනේ සෙන්ටර් ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ටච් සිස්ටම් එකක් තියෙන්නේ. ඇත්තටම අනිත් වාහන වල නැති ෆීචර්ස් ගොඩක් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ අනිත් වාහන වල තියෙන බේසික් ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒ අරෙන්න අපිට මේ ෂීට් මසාජ් කරන එක, මසාජ් කරන විදිය, මසාජ් මෝඩ් එක, ඒ හැමදේම අපිට මේ ඩිස්ප්ලේ එකෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනේ ෆ්‍රේග්‍රන්ස් ලෙවල් එක. මේකේ අපිට කැමති ෆ්‍රේග්‍රන්ස් එකක් තෝරගන්න පුළුවන් වාහනේට එන්න ඕනේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි ඒක එන ලෙවල් එකත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන්. ඒ වගේම තමයි වාහනය ඇතුලේ මේ කැබින් එක ඇතුලේ අපි ඉන්නකොට එයා එක අයනයිසේෂන් කරන ඔප්ෂන් එකක් මේකේ තියෙනවා. ඒකත් අපිට මේ ඩිස්ප්ලේ එකේ ඇඩ්ජස්ට් කරලා වෙනස් කරලා මේ හදා ගන්න පුළුවන්.
අපි සෙන්ටර් කන්සෝල් එක බැලුවොත් මෙතන බලන්න සෙන්ටර් කන්සෝල් එකේ කීස් කීපයක්ම දීලා තියෙනවා. ස්පෝර්ට් මෝඩ්, කම්ෆර්ට්, එකෝ ප්‍රෝ, ඇඩැප්ටිව්. මේ විදිහට කීස් 4ක් තියෙනවා. ඇත්තටම මේ ඇඩැප්ටිව් මෝඩ් එක දැම්මහම ඩ්‍රයිවිං ස්ටයිල් එකට ගැලපෙන විදිහට වාහනේ සෙටින්ග්ස්, ඩ්‍රයිවිං මෝඩ් එක ඔක්කොම ඔටෝමැටිකලි කායකයෙන්ම වෙනස් කරලා ගන්නවා. ඒ වගේම තමයි ඔටෝ පාකින්, e-drive. මෙතන තියෙනවා මේ එයා සස්පෙන්ෂන් මෝඩ් එක. මේක දැම්මහම අපිට වාහනේ ඩ්‍රයිව් කරද්දී පාරේ තියෙන වලවල් ඒ වගේ දේවල් යනකොට වාහනේ අපිට ඕන විදිහට උස් පහත් කරගන්න පුළුවන්. අපි මේක AC සිස්ටම් එක ගැන කතා කරොත් මෙන්න මෙතනින් ටච් කරලා අපිට AC එකේ ලෙවල් එක වෙනස් කරගන්න පුළුවන්. cold, ඒ වගේ මැද තිබ්බත් natural, warm වගේට මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ෂීට් එකේ අපි ෂීට් ඇඩ්ජස්ට්මන්ට් කරද්දී අපේ අත මෙන්න මේ විදිහට අපිට සමහරවිට හොයාගන්න බෑ අපි මොකද්ද අල්ලගෙන ඉන්න ඔප්ෂන් එක කියලා. ඒක නිසා අපිට මෙතනින් ඩිස්ප්ලේ වෙනවා අපි කීයකට අත තියද්දී ඒ මොකටද කියලා අපිට මෙතනින් ඩිස්ප්ලේ වෙනවා. ඒක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අපිට මොකද්ද වෙනස් කරගන්න ඕනේ කියලා. ඇත්තටම මේ වාහනේ නියම ෆීලිං එක ගන්න නම් අපිට පිටිපස්ස පැසෙන්ජර් කෙනෙක් විදිහට යන්න ඕනේ. මොකද ප්ලේන් එකක ෆස්ට් ක්ලාස් කැබින් එකක තියෙන ෆීචර්ස් මේ වෙහිකල් එකට දීලා තියෙනවා. අපි බැලුවොත් මේකේ තියෙන මේන් යුනිට් එක මෙන්න මේ ආම්රෙස්ට් එකේ මෙන්න මේ විදිහට ටැබ් එකක් එනවා. Samsung Android ටැබ් එකක් මේ වෙහිකල් එක වෙනුවෙන්ම හදපු එකක්. මේක අපිට මේ පොප් අප් කරලා ගන්න පුළුවන්. මේක අතට අරගෙන අපිට මේ වෙහිකල් එකේ ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ මේ ටැබ් එකෙන් අපි බැලුවොත් මේකේ ඉන්ටීරියර් ලයිට් සිස්ටම් එක, sun protection, sheets, climate control, media, radio, ඒ වගේම ටෙලිෆෝන්, driving information, settings මේ හැම දෙයක්ම අපිට මේ ටැබ් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙතන ඉඳලා. තව දෙයක් තියෙනවා මෙතන මේ බලන්න මෙතන අපිට මෙන්න මේ ෆෝන් එකක් BMW එකේම ෆෝන් එකක් දීලා තියෙනවා. අපිට අපේ ෆෝන් එක charge කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙතන තියලා wireless charge කරගන්න පුළුවන්. ඒ වගේම ඒක charge වෙනකන් අපේ ෆෝන් එක ඔටෝ මේ ෆෝන් එකට connect වෙනවා. අපිට එන call හැම දෙයක්ම මේකෙන් answer කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වා ෆ්ලයිට් එක යද්දී ෆස්ට් ක්ලාස් කැබින් එකක තියෙන ෆීචර්ස් මේ වෙහිකල් එකට දීලා තියෙනවද කියලා. අපි බලමු ඒ ෆීචර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තටම අපිට දුර ගමනක් යනවා නම් කිසිම අමාරුවක් නැතිව ගොඩක් කම්ෆර්ටබල් විදිහට ගමන යන්න පුළුවන් මෙන්න මේ ෆීචර් එක නිසා. අපි දැන් මේ වාහනේ තියෙන ඔප්ෂන්ස් ගැන කතා කරයි. ඒ කියන්නේ ඇත්තටම කතා කරා මදි මොකද අපිට කියන්න බැරි තරම් ඔප්ෂන්ස් ගොඩක් මේකේ තියෙනවා. අපි ප්‍රධානම අපිට ආස හිතන දේවල් ටික තමයි මම ඔයාලට කිව්වේ. අද මම ඔයාලට ගෙනාවේ BMW ෆැමිලි එකේ තියෙන high luxuriousම කාර් එකක්. මගේ ඊළඟ වීඩියෝ එකෙනුත් මේ වගේ අලුත් දෙයක් අරගෙන එනකන් අදට bye bye.